අපි සැන්ඩ්විච් කරන්න හදන්නේ. අපි දැන් ආණ්ඩියාමල් දන්නේ පොඩ්ඩක් විවේක අරගෙන අපි දැන් මළුවට කරුණා කරන්න තමයි හදන්නේ. අපිට දැන් මළුව පේනවා අය. කවුද? ආණ්ඩියාමල් දන්න අම්බලම ගාව තමයි අපි ඉන්නේ දැන්. අනේ කට්ටියලා ඉස්සරහට කරුණා කරන්න කෙනා කෙනා කියන බෑග් කෙල්ල ගන්නවා. ඒකට අපි යමු නේද ඉස්සරහට. අරමිටෙන් තමයි අපි දැන් යන්නේ. ඊළඟට පොඩි ප්‍රශ්නයක් කියලා දෙනවා. දැන් උදාහරණ කරුණා කරන නඩේ වෙන්නවා කට්ටිය. දැන් යනවා ඒ නඩේ කට්ටිය. මළුව පේනවා අපිට උඩහින්. අපිට පේනවා මළුව. ටිකින් ටික කරුණා කරනවා මළුවට. අපි පහළ කරුණා කරනකම ඉන්නේ. පිහිමින් පහළට කරුණා කරනවා. එතකොට අපි යන්න බලාපොරොත්තු වෙන්නේ පහළට කරුණා කරන්නේ රත්න පාරෙන්. අපි ඉහළට කරුණා කරේ සිල්පා මලව දක්වා කරුණා කරේ පලාබද්දල රජමාවත පාරෙන්. එතකොට අද අපි හැරමිලි පානෙන් තියෙන කුරුවිට රත්න පාරෙන් තමයි අපි පහට කරුණා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ලස්සන පරිසරයක්. එතකොට අපිට බලන්න පුළුවන් විදියට කඳු ටික ආයම පේන එක එල්ලේ විදියට හැමතැනම කුණිදිය පර්වතය බෑන් සමල හැම එකම අපිට බලා ගන්න පුළුවන් මේ විදියට ලස්සනට තියෙනවා. 2026 වර්ෂය ගත්තොත් පළවෙනි සිරිපා කරුණාව තමයි මේ අපි කරේ. නඩේ අඩුයි මේ දවස්වල. මොකද
කාලගුණයත් එක්ක ගොඩක් අය ඉන්නවා අඩුයි. එතකොට සෙනග අඩුයි. අපි ඉරසේ බලන්න ඉදියා ඉරසේ අද තිබ්බේ නැහැ කෝඩේ. පැහැදිලා මීදුන. ද කෝඩේ හින්දා ඉරසේ තිබෙත් නෑ අද. ඊර හේවනකම් මාළුවේ තමයි ඉඳී අපි. එහෙම තමයි ඉඳී අද ඊර අපි ප්‍රාමණය ගත කරේ. අපි බලමු ඉස්සරහට ගිහලා රත්නපාරේ කොහොම සුන්දරත්වය කියලා. ඒකේ සීත කඟුලක් හම්බ වෙනවා. අජමාරි සීත කඟුලයි රත්නපාරේ සීත කඟුලක් හම්බ වෙනවා. ඒ සීත කඟුල තමයි කළු ගඟට එක්කන අතු ගඟක් කරන කුරුගඟ ආරම්භ වෙන්නේ. එතකොට ඒ රත්නපාරෙන් හම්බ වෙන සීත කඟුලෙන්. එතකොට අපි පහළට කරුණා කරමු. I moved to South America, to a country called Ecuador. Actually very similar to this in Ecuador. Lots of mountains. And there I teach English for 1 year. Then I travel for 2 months, go back to the United States, work for 2 months, now come to Asia for 4 months traveling. After that, I don't know. YouTube channel. Huh? YouTube channel? No. Instagram. Instagram. But I don't post so much, only a little bit. Because for me, like, I only make videos because my friends and family say post videos. But I prefer to just enjoy. When you're making videos, it's a lot of work and having to edit all that stuff. But maybe I should so then I can make money. Are you studying or No, I'm English. what are you studying? Survey. Survey? Survey. Oh, like the land? Yeah. Yeah. My brother works in construction, but he's electrician. Electrician. I don't know anything about it. Probably only sleep there one night and go. Normally sleep in town one night, move on. Yeah, 1 week only. Yeah. Yeah, just rest. Yeah, today I really need to rest. Yeah. Very tired. We will be buying the phone. Now, two days. Yeah. That's my problem. So you need to go right? Yeah, I go to the. අපි දැන් කොරිඩ රත්නපාරෙන් පහළට කරුණාගාර පටන් ගත්තා. පරිමෙත් පාන ආපස්සම මේ උදේ හරිය අරන් දැන් ඉතින් යනවා. අලුව දැන් නම් හොඳට පේනවා. ලස්සනට පේනවා අලුව. අපි දැන් යමු ඉස්සරහට. මේක පඩි නෑ මේ පාරේ, මේ කැලෑ පාරක් තමයි තියෙන්නේ. අපි ඉස්සෙල්ලා වීඩියෝක් දාලා තියෙනවා මේකෙන් ආපු වීඩියෝ එකක්. මේ යාළුවොත් එක්ක ආපු වීඩියෝක් දාලා තියෙනවා. 2022 අන්තිමට මේ ඉස්සෙල්ලා අන්තිමට ආපු ගමන. මම ඒකේ ලින්ක් එකේ කාඩ් එක මම උඩින් දාන්න එක බාන්න ගිහිල්ලා පියන් යන ඉස්සරහට. මොකද අඩි පාරක් අය තියෙන්නේ.
අපිට දැන් පේනවා අර පැත්තෙන් කුණුදිය පර්වතය. තවත් කඳු ටිකක් පේනවා අපිට ඉස්සරහට. අර පැත්තෙන් පේනවා අපිට කඳු ටික. පැත්තෙන් කුණුදිය පර්වතය අපි ඔක පාමුලින් තමයි දැන් යන්නේ රත්නපාර වෙලා තින්නේ. ඔය කුණුදිය පර්වතේ පාමුලින් තමයි ඒ රත්නපාර කුරුවිට පාර වැල්ලා තියෙන්නේ. යන්න තියෙන අපිට එතන ඉතින් තමයි තියෙන්නේ. තනිකරම කැලෑ මැද මාර්ගයක් තමයි තියෙන්නේ. අපි පාර වෙනස් කරා මොකද මේක කෙටි පාරක් ඉඳලා අපේ කට්ටිය ඉස්සර යනවා. තනිකරම මේ කඳුකර ප්‍රදේශයට අදාළ ශාක තමයි මේක වැඩිපුරම දක්නට ලැබෙන්නේ. අපිට පහලින් පේනවා ඉදිකටු පාන. ඒ රත්නපාරෙන් හම්බෙන ඉදිකටු පාන අපිට පහලින් පේනවා. අපි එතෙන්ට ගිහිල්ලා ඊගා වීඩියෝ එක ගමු. මේකේ තත්තටවල එහෙම ගහලා තියෙනවා අපිට යන්න පහසු වෙන්න. අපි දැන් ඉතින් අමාරුවෙන් තමයි යන්නේ වල්ලයට කරුණා කරන්නේ. අපි එහෙනම් ඉදිකටු පානට ගිහිල්ලා අපි ඊගාට හම්බෙමු. එතකොට ඉදිකටු පාන රත්නපාරේ ඉදිකටු පානටත් මේ සිරිපා මළුව පේනවා. එතකොට අපි එතනට ගිහිල්ලා ඊගා වීඩියෝ එක ඊගාට බලමු එතන කොහොමද කියලා. ගෙත්තම් කරන හැටි ඉදිකටු පානේ. ඒ රත්නපාරෙන් එන අය. ඒ ඔක්කොම සම්පූර්ණ වීඩියෝ එකක් ඉස්සෙල්ලා වීඩියෝ එකේ තියෙනවා. ඔයාලට ඒකත් බලන්න පුළුවන් ගිහිල්ලා. හරි. ගෙත්තම් පාන තමයි අපි දැන් රත්නපාරෙන් පහළට කරුණා කරනකොට ඇවිල්ලා ඉන්නේ. ඉස්සෙල්ල අපි ඊයේ ගියා පලාබද්දල පාරේ ගෙත්තම් පානට. දැන් අපි ඉන්නේ කුරුවිට රත්නපාරේ ගෙත්තම් පාන ඉන්නේ. වීඩියෝ කරා වීඩියෝ. දැන් එතකොට කුරුවිට රත්නපාරේ හම්බෙන ගෙත්තම් පාන. ගෙත්තම් කල් තියෙන ගොඩක් ගෙත්තම් කරන්නේ. මෙතෙන්ටත් මළුව පේනවා. මේදුම හින්දා පේනවා අඩුයි. අර පැත්තේ මළුව පේනවා. මළුව පේනවා. දැන් මීදුම වැහිගෙන යනවා මළුව. සිපා මළුව. පියන් ඉස්සරහට.
අපි දැන් රත්නපාරේ සීතලංගොල පහුගල පහළට කරුණා ගන්නවා. එතකොට අපිට ඊගාවට හම්බෙන්න තියෙන අම්බලම වර්ණකර අම්බලම කිලෝමීටර් 2ක් තියෙනවා සීතලංගොල ඉඳන්. මේ වගේ ලස්සන වලසකේ තමයි රත්නපාර මලුව දක්වා දිවෙන්නේ හැරමිටි පාන් දක්වා. හැරමිටි පාන් තමයි රජමාත පලාපද රජමාත හම්බෙනවා හැරමිටි පානේදී. කොට මේ වගේ පාරක් තමයි අපිට ඒ රත්නපාරෙන් බලා ගන්න පුළුවන් අපිට. අඩි පාරක් වගේ ලස්සනට. හින්දි කටු පාන දිහා වීඩියෝස් තියෙනවා. කොට ඉවර පාරෙන් වීඩියෝ එකක් ගත්තේ. ඒතකොට ඒ තියෙන මේ වගේ පාරක් තමයි තියෙන්නේ. කන්දේ ඊට පස්සේ වීඩියෝ එකක් දාලා දිනවා. වීඩියෝ ෂොට් එකක් දාලා දිනවා. කන්ද පාමුලි නම් වීඩියෝ එකක්. එතකොට කන්ද උඩේ නම් වීඩියෝ කරා මළුවේ ඉඳන් කන්ද පාමුලි නම් වීඩියෝ කරා. එතකොට දැන් අපි කියන්නේ ගොඩක් කුසක ඉඳලා තමයි අපි දැන් මේ ආයේ පල්ලෙහාට කරුණා කරන්නේ. අපි එහෙනම් 2026 සිරිපා කරුණාව මෙතනින් අවසන් කරනවා. අපි තවත් වීඩියෝ එකකින් ඉස්සරහට හම්බෙමු. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඉස්සරහට තවත් වීඩියෝස් වලට ගෙන බලාපොරොත්තු වෙන විශේෂයෙන් සිරිපා කරුණා කරන මාලිගොඩ පාර වගේම දේනකන්ද මුක්කවත්ත පාර වලින් අපි ඉස්සරහට වීඩියෝ දාන්න බලාපොරොත්තු වෙනවා. ඒකට අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. bell icon එක click කරලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපුවම ඔයාලට බලාගන්න පුළුවන්. ආව ගියා. දැන් විනාඩි 5ක් විතර